හිතන්න හෙට උදේ ඔයා හැරෙද්දී ඔයාලක තියෙන නැත්නම් බැංකුව ගිරිමේ තියෙන සල්ලි වලට කිසිම වටිනාකමක් නැහැ කියලා කිව්වොත් ඔයා මහන්සියලා හම්බ කරපු ලක්ෂ ගණනක මුදලින් ඔයාට එක පාන් ගෙඩියක්වත් ගන්න බැරි තරමට සල්ලි කොල නිකන් කඩදාසි කෑලි බවට පත් වුණොත් ඔයා මොකද කරන්නේ? අද අපි ජීවත් වෙන මේ 2026 වර්ෂය වෙනකොට මුළු ලෝකෙම වෙළඳාම තෙල් මිල සහ ආර්ථිකය පාලනය කරන්නේ එකම එක මුදල් ඒකකයකින්. ඒ තමයි ඇමරිකානු ඩොලරය. හැබැයි ලෝකයේ ඉන්න අතිශය බලවත් නොපෙනෙන කණ්ඩායමක් එකතු වෙලා මේ ඩොලරය එකරයින් බිමට සමතලා කරලා මුළු මහත් මානව ශිෂ්ටාචාරයම මහා සාගතයකට වගේම ව්‍යාකූලත්වයට ඇදලා දාන්න ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා කිව්වොත් ඔයා ඒ කතාව පිළිගන්නවද? ඔව් මේක නිකම්ම හොලිවුඩ් චිත්‍රපට කතාවක් නෙමෙයි. මේකට කියන්නේ The Great Reset. එහෙම නැත්නම් මහා ප්‍රතිසංස්කරණය කියලා. අද අපි යන්නේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර රහස් සාකච්ඡා කාමරවල ඉඳලා ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව දක්වා විහිදුණු ලෝකයේ ආර්ථිකයේ මෙතෙක් බිහිසුණුම ආර්ථික කුමන්ත්‍රණයේ ඇතුළාන්තයේ වචනයෙන් ඔයාලට විස්තර කරලා දෙන්න. ඒකෙන් ඔයාට වෙන බලපෑම සම්පූර්ණයෙන් හෙළි කරන්න. ඇතර මොකද්ද මේ The Great Reset කියලා කියන්නේ? මේක මුලින්ම කරලියට එන්නේ ලෝක ආර්ථික සංසදයේ World Economic Forum එක හරහා. ඔවුන් කියන විදිහට මේක ලෝකයේ තියෙන දේශුන්ගේ විපර්යාස, දරිද්‍රතාවය සහ ආර්ථික අසමානතාවය විසඳන්න ලෝකයේ ආර්ථික පද්ධතිය රීසෙට් කරන නැත්නම් අලුතින්ම පටන් ගන්න යන සුබවාදී වැඩපිළිවෙලක්. හැබැයි මේකේ යටිපෙළ කියපු ලෝකයේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෝ සහ භූදේශපාලන විශේෂඥයෝ මහ බිහිසුණු අනාවැකියක් කියනවා. ඔවුන් කියන්නේ මේක ලෝකයේ ඉන්න සුපිරි බිලියනපතියන් සහ දේශපාලනයන්, ඒ කියන්නේ ප්‍රභූන් එකතු වෙලා සාමාන්‍ය මිනිස්සු ගාව තියෙන පෞද්ගලික දීපල අයිතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා මුළු ලෝකයේම තමන්ගේ අනසකට ගන්න හදන මහා දේශපාලන උගලක් කියලා. ලෝක ආර්ථික සංසදයේ එක ප්‍රධාන පාඩයක් තියෙනවා. ඒක තියෙන්නේ you will own nothing and you will be happy. ඒ කියන්නේ ඔයාට අනාගතයේදී කිසිම දේපලක් අයිති වෙන්නේ නැහැ. හැබැයි ඔයා සතුටින් ඉඳී කියලා. හිතන්න ඔයාට කිසිම දෙයක් අයිති නැති සමාජයක ඔයා කොහොමද සතුටින් ඉන්නේ? මේ මහා රීසෙට් එක කරන්නම් දැනට ලෝකේ පාලනය කරන ප්‍රධාන ආර්ථික කණුව බිඳවට්ටන්න ඕනේ. ඒ කණුව තමයි ඇමරිකානු ඩොලරය. මීට දශක ගණනාවකට කලින් ඇමරිකාව සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් එක්ක මහා ගිවිසුමක් ගැහුවා. ඒ තමයි ලෝකයේ ඕනෑම රටක් තෙල් මිලදී ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඇමරිකානු ඩොලර් වලින් කියලා. මේකට අපි කියනවා පෙට්‍රෝ ඩොලර් පද්ධතිය කියලා. මේ හින්දා මුළු ලෝකෙම ඩොලර් වලට කෘතියම මහා ඉල්ලුමක් හැදුණා. හැබැයි ඔබ දන්නවද මෑතකදී මොකද්ද වෙන්නේ කියලා? මෑතකදී මේ පෙට්‍රෝ ඩොලර් ගිවිසුම නිල වශයෙන් අවසන් වුණා. සෞදි අරාබිය, චීනය, රුසියාව වගේ රටවල් දැන් තෙල් වෙළඳාම් සඳහා ඩොලර් වෙනුවට තමන්ගේ මුදල් ඒකක, ඒ කියන්නේ ලෝකල් කරන්සි පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. මේක තමයි ඩොලරේ මරණ වරෙන්තිය ලියපු පළවෙනි පියවර. ඩොලරේ බිම වට්ටන්න පිටුපසින් ඉන්න ප්‍රධානම රාජතාන්ත්‍රික බලවේග තමයි BRICS සංවිධානය. චීනය, රුසියාව පෙරමුණගත්තු මේ සංවිධානයට දැන් ඉරානය සහ එක්සත් අරාබි රාජ්‍ය, ඊජිප්තු වගේ රටවල් ගණනාවක් මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. ඔවුන් මේ වෙනකොට ක්‍රියාත්මක කරන්නේ ඩී-ඩොලරයිසේෂන්. නැත්නම් ලෝක වෙළඳාමේ ඩොලරේ සම්පූර්ණම ඉවත් කිරීමේ මහා මෙහෙයුමක්. ඔවුන් රහසින්ම සූදානම් වෙනවා ගෝල්ඩ්, ඒ කියන්නේ රම්මත පදනම් වූ අලුත් පොදු මුදල් ඒකකයක් ලෝකෙට හඳුන්වා දෙන්න. ඔබ දන්නවද එහෙම වුණොත් මෙච්චර කල ඇමරිකාව හිතුමතේ අච්චු ගහපු කිසිම රන් සංචිතයක පදනමක් නැති ට්‍රිලියන ගණනක ඩොලර් කොල ආපහු ඇමරිකාවට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔබ දන්නවද මේකේ වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා? ඇමරිකානු ආර්ථිකය එකරයින් හිතාගන්න බැරි විදිහට අධි උද්දමන තත්ත්වයටපත් වෙලා විනාශ වෙලා යන්නේ. දැන් වල ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඩොලරේ වැටුනහම කුමන්ත්‍රණ කරවන්නට ලැබෙන වාසිය මොකක්ද කියලා. අන්න එතනදී තමයි ඔවුන් තමන්ගේ නියම ආයුධ එළියට දාන්නේ. ඒක තමයි CBDC හෙවත් මධ්‍යම බැංකු ඩිජිටල් මුදල්. ඒ කියන්නේ Central Bank Digital Currency. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Bitcoin, cryptocurrency රජයකට පාලනය කරන්න බෑ. හැබැයි CBDC කියන්නේ රජයට 100% පාලනය කරන්න පුළුවන් ඩිජිටල් මුදල් වර්ගයක්. මේ කුමන්ත්‍රණයේ අවසාන ඉලක්කය තමයි ලෝකයේ තියෙන හැම සල්ලි කොලයක්ම සම්පූර්ණයෙන්ම තහනම් කරලා දාලා හැමෝම මේ CBDC ක්‍රමයට මාරු කරන එක. එහෙම වුණොත් ඔයාලට වෙන්නේ මොකක්ද දන්නවද? රජයට පුළුවන් ඔයා සල්ලි වියදම් කරන්නේ මොනවටද කියලා හැම තප්පරයකදීම නිරීක්ෂණය කරන්න. ඔයා රජයට විරුද්ධව කමෙන්ට් එකක් දැම්මොත් නැත්නම් ඔවුන් කියන නීතියක් කැඩුවොත් එක බොත්තමකින් ඔයාගේ ඩිජිටල් පසුම්බිය બ્લોක් කරලා දාන්න ඕන්ට පුළුවන්. අඩුම ඔයාට කැම ටිකක්වත් ගන්න සල්ලි නැති වෙනවා. මේක තමයි මානව ඉතිහාසයේ බිහිවන බිහිසුණුම ඩිජිටල් වහල්භාවය. ඉතින් මේ The Great Reset සැලසුමේ ඊළඟ භයානක පියවර තමයි ලෝකේ ආහාර නිෂ්පාදනය තමන්ගේ අතට ගැනීම. මේකට හොඳ උදාහරණයක් තියෙනවා.
මෑත කාලේ යුරෝපයේ කියන්නේ නෙදර්ලන්තයේ ජර්මනියේ ගොවියන්ට එරෙහිව දැඩි නීති පනවලා දේශනික විපර්යාස පාලනය කරන්න කියලා මහා පරිමාණ ගොවි පොළවල් වසා දමන රජය තීරණය කළා. ඒ විතරක් නෙමෙයි බිල් ගේට්ස් වගේ සුපිරි බිලියනපතියන් ඇමරිකාවේ තියෙන කෘෂි කාර්මික ඉඩම් අක්කර ලක්ෂ ගණන් තනිව මිලදී ගන්න පටන් අරන් ඉන්නවා. ඔවුන් කියන දේ තමයි සාමාන්‍ය ස්වභාවික මස් සහ වගාවන් වෙනුවට කෘත්‍රිම විද්‍යාගාර ඇතුලේ හදන මස් සහ ක්‍රොමීන්ගෙන් හදන ආහාර මිනිස්සුන්ට කවන්න ඔවුන් විශාල ප්‍රචාරණයක් දියත් කරලා තියෙනවා. ආහාර සැපයීම පාලනය කරන කෙනාට මුළු ලෝකයේම ජනගහනය තමන්ගේ ධන හිස මත තියාගන්න පුළුවන්. ලෝකයේ මේ මහා බලවතුන් කරන සෙල්ලම හින්දා අපේ ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වීම පවතින ණයබරින් මිරිකුන් රටවල් වලට මොකද්ද වෙන්නේ දන්නවද? ඩොලරේ අස්ථාවර වෙද්දී සහ ගෝලීය වෙළඳාම අවුල් වෙද්දී මුලින්ම බැටකන්නේ අපි වගේ බොහොම දුප්පත් ඒ යට තියෙන රටවල්. ලෝකයේ ආහාර සහ ඉන්ධන බිල එකපාරට අහසුසට යනවා. අපිට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ඉන්ධන සහ කෑම බීම ගෙන්වා ගන්න බැරි තරමට ගෝලීය සැපයුම් ජාලය කියන සප්ලයි චේන් එක බිඳ වැටෙන්න පුළුවන්. මේක නිකන් ආර්ථික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒක රටවල් පිටින් බංකොලොත් කරලා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට අවශ්‍ය විදිහට රටවල් වල ස්වෛරභාවය සහ ඉඩම් පාලනය තමන්ගේ අතර ගන්න කරන මහා සූක්ෂම උපාය මාර්ගයක්. ලෝක ආර්ථික සංසදය විසින් පවත්වපු සයිබර් පොලිගන් කියන පුහුණු සැසිය ගැන ඔයාලා අහලා තියෙනවද? ඒකදී ඔවුන් පරීක්ෂා කළේ මුළු ලෝකෙම අන්තර්ජාල පද්ධතියට සහ බැංකු පද්ධතියට එකවර මහා පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ලුනොත් ලෝකය අඩපර කරන්නේ කොහොමද කියන එක. මේ ගැන ඔවුන් අධ්‍යයනයක් කළා. විශේෂඥයන් සැක කරනවා මේ මහා රීසෙට් එක පාරම ලෝකයට හඳුන්වා දෙන්න කලින් ඔවුන් විසින්ම කෘත්‍රිමව මහා සයිබර් ප්‍රහාරයක් නිර්මාණය කළා. ලෝකයේ තියෙන සාම්ප්‍රදායික දැනට තියෙන බැංකු පද්ධති සහ සල්ලි ක්‍රමය සම්පූර්ණයෙන්ම ක්‍රෑෂ් කරලා දාන්න ඉඩ තියෙනවා කියලා. සති කීපයකට මුළු ලෝකෙම විදුලිය සහ අන්තර්ජාලය නැති වුණාට පස්සේ මිනිස්සු අසරණ වෙලා කෑමිරිලා කෑ ගහද්දී ලෝක ආණ්ඩුව ඇවිල්ලා කියයි මෙන්න මේ අලුත් ඩිජිටල් CBDC ක්‍රමය ගත්තොත් විතරයි ඔයාලට කෑම දෙන්නේ කියලා. එතකොට මිනිස්සුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වහල් භාවයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් මිදෙන්න කියාවක් නැහැ. එතකොට මේ වගේ මහා දරුණු ගෝලීය කුමන්ත්‍රණයකින් සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට බේරෙන ක්‍රමයක් නැද්ද? අපි බලන්න ඕනේ අවසානයේ ඒ දෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට මේකෙන් බේරෙන ක්‍රමයක් තියෙනවා. ආර්ථික ඩිජිටල් විශේෂඥයන් කියන විදිහට මේ ඩිජිටල් වහල් භාවයෙන් බේරෙන්න නම් අපි සැබෑවත්කම් මත ආයෝජනය කරන්න ඕනේ කියලා කියයි. ඒ කියන්නේ කඩදාසි සල්ලි හෝ බැංකුවල තියෙන ඩිජිටල් ඉලක්කම් වෙනුවට භෞතික රන් සහ රිදි වගා කළ හැකි සාරවත් ඉඩම්. ඒ වගේම Tamanට කියා ස්වාධීන බල ශක්තිය හා ආහාර ප්‍රභවය හදාගන්න එක තමයි මේකට තියෙන එකම විසඳුම කියලා විශේෂඥයන් කියනවා. ඉතින් ඔයා කොච්චර ස්වාධීන වෙනවද ඒ තරමටම මේ ගෝලීය පාලකයන්ට ඔයාව පාලනය කරන්න ඉඩකඩ ඇහිරලා යනවා අතර වෙනවා. The Great Reset විෂය කියන්නේ නිකන් අන්තර්ජාලයේ තියෙන තවත් එක කටකතාවක් විතරක් නෙමෙයි. ලෝකයේ සිදුවන සිදුවීම්, පෙට්‍රෝ ඩොලරේ බිඳ වැටීම, CBDC වල පැමිණීම වගේම ආහාර අර්බුද දිහා බැලුවාම පැහැදිලි වෙන්නේ මේ මහා සැලසුම දැනටම ක්‍රියාත්මක වෙමින් පවතින බව. එනිසා ලෝක බලධාරීන්ට අවශ්‍යයි ඔයාව නූල් බෝනිකෙක් වගේ තමන්ගේ පාලනයට ගන්න. හැබැයි මේ සත්‍ය වටහාගෙන බුද්ධිමත්ව සෝදානම් වෙනවද නැත්තම් රැල්ලට අහු වෙලා වහලුම් බවට පත් වෙනවද කියන එක තීරණය තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙමෙයි ඔයාගේ අතේ. ඔයාලා මේ මහා ආර්ථික කුමන්ත්‍රණය සහ ඩොලරයේ කඩාවැටීම ගැන මොකද හිතෙන්නේ? අපිට මේකෙන් බේරෙන්න පුළුවන් කියලා ඔයාලා විශ්වාස කරනවද? එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඔයාලගේ අදහසක් තියෙනවා නම් අපි මේ කතා කරපු වීඩියෝ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලෝකේ හොල්වන රහස් කුමන්ත්‍රණ ආර්ථික විද්‍යාව සහ භූදේශපාලනය සැඟවුණු සත්‍ය නිරන්තරයෙන් දැනගන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලම තියාගෙන ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්න එපා. අපි හැමදාම හම්බෙමු. ඔය හැමදාම සුබ දවසක්.